ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි පින්නත් දරුවනි මේ කාලේ ගොඩාක් අපිට තියෙන ප්‍රශ්නයක් තමයි ධර්මය ගැන ගොඩක් විවේචන තියෙනවා සමහරවිට ධර්මය ගැන වාද විවාද තියෙනවා. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න යම් කිසි පුද්ගලයෙක් ඒ කියන්නේ තනි අය විදිහට ඉඳගෙන ඒගොල්ලෝ කියනවා නම් මේ විදිහට ධර්මය කියලා කියන්නේ මම තීරුම් අරන් ඉන්න දේ තමයි කියලා. එතකොට ඒක නා පුද්ගලිකව තමන්ගේ මතිමතාන්තර ධර්මයේ විදිහට කියන්න පුළුවන්. එහෙම කියවන් පස්සේ ඒක සමාජගත වෙනවා. එතකොට මිනිස්සු ධර්මය ගැන සැක උපදවා ගන්නවා. එතකොට ඒගොල්ලෝ බොහෝ වෙලාවට ධර්මයේ විවේචනය කරනවා. බුදුරජාණන් වහන්සේ විවේචනය කරනවා. සූත්‍ර පිටකයේ විවේචනය කරන්න පුළුවන්. කාලයක් යනකොට වෙන්නේ ඒ පුද්ගලයා මැරිලා යයි. අවුරුදු 60 70 වල මිනිස්සු ජීවත් වෙන්නේ මැරිලා යනවා. හැබැයි එයා මැරිලා යන්නේ අර ධර්මයට අතුරුදහන් කරගෙන. ඒක ධර්මයට යා නිග්‍රහ කරලා ධර්මයේ සමාජයෙන් අයින් කරනවා. අයින් කරලා එයාව අදහන, එයාව භක්තිමත් වෙච්ච ජනතාවක් එයා හදනවා. එයා මැරලා ගියන් පස්සේ අර ශාසනය එහෙම අතුරුදහන් වෙනවා. ඇයි එයා ශාසනය විදිහට පෙනී ඉන්නවා. රහතන් වහන්සේලා එකතු වෙලා හැම වෙලේම ධර්මයේ සුරක්ෂිත කළේ ඒ ධර්මයේ ලෝකෙන් අතුරුදහන් වුණාට පස්සේ පුරුදු කරන්න දෙයක් නැහැ. මොකද භික්ෂු භාවය, සීලය, සූත්‍රය, බුදු ගුණ, දහම් ගුණ, අභිධර්ම මේ හැම දෙයක්ම ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. මම දැකපු එකක් තමයි ධර්මයට ගරහා ඒගොල්ලෝ යැපෙන් ගොඩක් අය ධර්මයට කියන්නේ මාර ධර්මයේ තියෙන ඒවා තමයි. ඒවා පාවිච්චි කර තමන් ඉස්මතු වෙමින් ධර්මයට පහත් කරනවා. එතකොට ඒගොල්ලන්ට බුදුරජාණන් වහන්සේ සරණ යන්න හම් වෙන්නේ නැහැ. ඇයි ඒ? ධර්මයේ සරණ යන්න හම් වෙන්නේ ඇයි? ඒගොල්ලෝ සරණ යන්නේ අර පුද්ගලික කෙනාව. එයා සාස්තුන් වහන්සේ විදිහට පෙනී ඉන්න පුළුවන්. ඒකට අවබෝධ කරපු අය විදිහට පෙනී ඉන්න පුළුවන්. එයා ධර්මයේ පෙන්වන්නේ නැහැ. බුදු ගුණ කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ. මේ හැම තැනකම පොදු ලක්ෂණයක් තියෙනවා. ඔයගොල්ලෝ බලන්න බුදුරජාණන් වහන්සේට ගරහනවා. ධර්මයට ගරහනවා. සංඝයාට ගරහනවා. තෙරුවන්ට ගරහලා තමන් විතරක් ඉතුරු කරගන්නවා. ඒක කෙලෙසයක්. එතකොට ඒ සාමාන්‍ය ලෝකේ පෘථග්ජන මිනිසුන්ගේ තියෙන අකුසල්වත් ගෙවිලා නැහැ ගොඩක් අයගේ. එතකොට එහෙම පෙනී සිටියන් පස්සේ ඒගොල්ලෝ නැති වෙලා ගියාම ශාසනය අතුරුදහන් වෙනවා. මේ ශාසනය තුල ඔබවත් මමවත් විශේෂ කෙනෙක් නෙමෙයි. අපි ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගේ. බුදුරජාණන් වහන්සේ තමයි මේ ශාසනයේ විශේෂ උත්තමයන් වහන්සේ. ධර්මයේ ශ්‍රේෂ්ඨයි, සංඝයා ශ්‍රේෂ්ඨයි. පුද්ගලිකව මමවත් ඔබවත් කවුරු ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. පුද්ගලිකව රහතන් වහන්සේ නමක්වත් ඒ ශාසනය තුල පුද්ගලික වශයෙන් ඒ උන්වහන්සේ වටිනාකමක් තියෙනවා මිසක් ශාසනය තුල උන්වහන්සේ තවත් එක් පුද්ගලෙක් පමණයි. හැබැයි අපි ඕක තේරුම් ගන්නෙ නැහැ. ඒ නිසා අපි කවදා හරි මේ ශාසනය සම්පූර්ණයෙන් නැති කරගන්නවා. ඒ ධර්මයේ තියෙන විවේචන අපහාස උපහාස කරමින් hina වී ඕගොල්ලෝ ජීවත් වෙයි. ඒකට වැඩි කල් ලෝක කරා යන්න හම්බෙන්නේ නැහැ. ඕගොල්ලෝ ශාසනය විනාශ කරපු මිනිස්සු බවට කවදාරිපත් වෙයි. ඒ බඳු කරන භික්ෂුන් වහන්සේලා ඇද්ද ඒගොල්ලොත් ඒක කරලා ටික කාලෙකින් මැරිලායි. ඒ මැරිලා ගියන් පස්සේ ඒගොල්ලෝ ශාසනෙත් අතුරුදහන් කරන් තමයි මැරිලා යන්නේ. ඉස්සර රහතන් වහන්සේලා තමන්ගේ දෙයක් කිව්වේ නැහැ. ධර්මයේ තියෙන දෙයක් කිව්වේ. තමන් දැකපු ධර්මයේ දැක ගන්න ඒ අය ධර්මයේම දේශනා කළා. එතකොට තමන් දැකපු දේ අනිත් මිනිස්සුත් දැකගත්තා. රහතන් වහන්සේ කියනකොට අමුතු ධර්මයක් පහළ වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අරහත්ත්වයට පදනම් කරගන්න තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිහි ජීවිතේ උපතිස්ස පිරිවැජිය වෙලා ඉන්නකොට උන්වහන්සේට ගාතාවක් අහන්න වුණා. "යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ වා" ඔය ගාතාව. ඒ ගාතාව අහුවට පස්සේ තමයි සෝතාපන්න වුනේ. උන්වහන්සේ කොච්චරම් ප්‍රඥා මහිමයක් තිබුණත් ධර්මයේ ඇහෙන තුරු ඒක අවබෝධ වුණේ නැහැ. ධර්මය ඇහුණන් පස්සේ තමයි අවබෝධ. ඒ ධර්මයේ කාගේද? බුදුරජාණන් වහන්සේගේ. එහෙනම් ධර්ම ස්වාමී කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අත්හැරින්න කවුරු හරි කියනවා නම් අනිවාර්යෙන් ඒ කෙනා ඔබට අයහපතක්මයි කරන්නේ. බුදුරජාණන් වහන්සේ වෙනකොට ඒ කෙනා හඳුන්වලා දෙනවනම් ඒකෙන් ඔබට කිසි දවසක යහපතක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වෙනුවට ඔබ ඒ කෙනා අදහන්න පටන් ගත්තොත් ඒක තේරුම තමයි ඔබට බුද්ධ ශාසනය මගහැරුණා. ඔබට ධර්මයේ මගහැරුණා.
නිවන මග හැරුණා. ඔබට ඒ වගේ කෙලෙස් සහිත මිනිස්සෙක් පිටිපස්සේ ගියා කියලා කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඔබට ධර්මයත් අහිමි කරගෙන තමයි මැරෙන්න වෙන්නේ. කුසලුත් අහිමි කරගෙන. ඒ නිසා බුද්ධ ශාසනය කියලා කියන බුදුරජාණන් වහන්සේ තමයි ශ්‍රේෂ්ඨ. ඊට ධර්මය ඊගාට පොදු පිරිසක් වශයෙන් ආර්ය මහා සංඝරත්නය. ඒ සංඝරත්නය කියලා කියන්නේ රහතන් වහන්සේ මාර්ගයේ ගමන් කරන අනාගාමි මාර්ගයේ ගමන් කරන සකදා මාර්ගයේ ගමන් කරන සෝතාපන්න මාර්ගයේ ගමන් කරන. ඒතර ඔය අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට ඇතුළත් වුණොත් ඒ පිරිසක් වශයෙන් ඒ සංඝයා පිදුල් ලබනවා. ඒතර පුද්ගලික අයගේ දුර්ලභතා එතෙන් අදාළ නැහැ. එතකොට අපි තෙරුවන් තමයි ශාසනික මූලික වෙන්නේ. ඒ තෙරුවන් බැහැර කරලා කටයුතු කරොත් එහෙම ඒ ශාසනය අපි විසින්ම ඉක්මනින් විනාශ කරනවා. මොකද හේතුව ගොඩක් අය කියන දේවල් ප්‍රායෝගිකව දහම් මාර්ගයක් නැහැ ගොඩක් අයට. ධර්මයේ පුරුදු කර පිළිවෙලක් නැහැ. ඒගොල්ලන්ට හිතෙන ඒවලට හිතෙන දේවල් කියනවා. ඉතින් ඒවා ශාසනීය විදිහට ඕගොල්ලෝ මතක තියාගෙන හිටියා කියලා ඕගොල්ලන් නිවන් දකින්න පුරුදු කරන්න දේවල් නැහැ. කාලයක් යද්දී ඒ අය මැරිලා යනවා. තර්ක විතර්ක වාද විවාද ගොඩවල් තියෙයි. සමහර අය සූත්‍ර තමන් හිතලා ලියනවා. ඉතින් අන්තිමට ඒ වගේ අය ගොඩ බිහි වෙයි ඉස්සරහට. බිහි වෙලා මේක විනාශම වෙලා යයි. මේ පිරිසුදු බුද්ධ වචනේ ආරක්ෂා කරන රහතන් වහන්සේලා ඔයගොල්ලෝ අහලා තියෙනවද? බැමිණිතියා සාය කාලෙදී මුහුදු වෙරළේ වැල්ලි මේක ලියලියා තමයි වනපොත් කරේ කියලා කියනවා. මතක තියාගන්න. වැටකෙය ඉස්ම බිඳිවේ. හේතුව තමයි උන්වහන්සේලා දන්නවා මේක අතුරුදහන් වුණොත් මිනිස්සුන්ගේ හිතලු ගොඩක් තමයි ධර්මයේ විදිහට ඉතුරු වෙන්නේ. දැන් ඔය අද තියෙන්නේ ධර්මයේ කියන්නේ හිතලු කියනවා, දේශපාලනය කියනවා. Taman දරන මතිමතාන්තරික සමහර බටහිර පොත්පත්වල තියෙන චින්තනයන් තමයි ධර්මයේ විදිහට කියන්නේ. හරිද? ධර්මයේ විදිහට පෙන්ලා දෙනවා. ඊට පස්සේ එක එක අකුසල ධර්මයන් වල සමහර ධර්ම විදිහට සමාදම් කරනවා. සීලයට ගරහනවා. පුදුම දැන් ධර්මයේ තියෙන සඳහන් වෙච්ච ධර්මයේ කරුණොත් එක්ක ඒගොල්ලෝ වෛරයෙන් ඉන්නවා. ඒගොල්ලෝ කියනවා අවබෝධය තමයි වැදගත් වෙන්නේ. ධර්ම වැඩක් නැහැ කියලා කියනවා. අවබෝධයෙන් කියන්න ඕන කියලා කියනවා. ඉතින් අන්තිමට තමන් අවබෝධ කරපු දෙයක්වත් නැහැ. අර අහිංසක අහගෙන ඉන්න මිනිස්සුන්ට ලැබිච්ච දෙයක්වත් නැහැ. ඒක තේරෙන්න අවුරුදු 30ක් 40ක් යන්න ඕනේ. ඒක පස්සෙන් ගිහිල්ලා අවුරුදු 30 40ක් යනකොට ඕගොල්ලන්ට තේරෙයි යෝග මුකුත් නැහැ. අපිට වෙච්ච දෙයක්වත් නැහැ. අපේ ධර්මයේ කෙරේ තිබු ශ්‍රද්ධාවත් ගෞරවයත් විශ්වාසයත් අපේ හිතෙන් අතුරුදහන් වුණ එකයි උනේ කියලා ඔයගලන්ට තේරෙයි කවදා. ඒ නිසා අපි සියලු දෙනාටම කියන්නේ ඉබඳු ධර්මයේ ප්‍රතිවිරුද්ධ දේවල් පුරුදු කරන්න එපා. ඒව දේවල් කියන්නත් එපා. මිනිස්සුන්ට ඉබඳු දේවල් වලින් අනුශාසනා කරන්න එපා. ධර්මයට ගැරහීමේ විපාක අපිට සියලු දෙනාටම අත්විඳින්න සිද්ධ වෙයි. ඒ නිසා ඔයගොල්ලෝ මේ සාපරාදී දෙයට කිසි කෙනෙක් කවුල් වෙන්නත් එපා. කිසිම භික්ෂුවක් ඉබඳු සැසිරීම් කරන්නත් එපා. මොකද භික්ෂුවක් නොමග ගියොත් ඒක සමාජයට සාපයක් බවට පත් වෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා වුණාම ධර්මය අධ්‍යයනය කරන්න, සූත්‍ර කියවන්න, ශ්‍රද්ධාව ඇති කරගන්න, සිල්වත් වෙන්න, ගුණවත් වෙන්න, භික්ෂු ජීවිතය තුළ හික්මෙන්න බලන්න. ධර්මයේ කියන්න තේරෙන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් ශාසනය යහපත උදෙසා නිහඬව බණ භාවනා කරන් තමන්ගේ ගමනක් යන්න. ධර්මයේ විකෘති කරන්න එපා. ධර්මයේ විදිහට තියෙන්න ඕනේ. තමන්ගේ හිතන දේවල්, තමන් මතිමතාන්ත, තමන් කියපු පොත්පත්වල තියෙන දේවල්, තමන් අදහස් කරන දේවල්, එක එක ආගම් වල තියෙන දේවල්, ඒවා ධර්මයට වැඩක් නැහැ. ඒවා ධර්මයේ නොවේ. පැහැදිලිව ඒවා ධර්මයේ නොවේ කියලා ඔබ කියනවා නම් කියන්න. ඒවා උසස් කරලා ධර්මයට ගරහන්න එපා. ඒක ඔබට නිරේගාමී අකුසලයක් බවට පත් වෙනවා. බොහෝ දුකසේ සාරාංශික කල්පලක්ෂය පෙරම්පොළ අවබෝධ කරපු මේ ශ්‍රී සද්ධර්මයේ පිරිසිදුව නොවිඳිනා දුක් විඳලා රහතන් වහන්සේලා ගෙනල්ලා තියෙනවා. ඊබඳු ශ්‍රී සද්ධර්මයේ විනාශ මුඛයට ඇද දාන්න එපා හිතක් පපුවක් නැතුව. ඒකේ අයහපත ඔබට විතරක් නෙවෙයි. ඔබ අපායයි, ඔබ නිරේයයි, තිරසන් ලෝකවලයයි. හැබැයි ඔබ යන්නේ මුළු මහත් සමාජයකටම සුගතිය යන්න තියෙන, නිවන් දකින්න දෙන මාර්ගය විනාශ කරලා දාන්න. ඒ නිසා ඊබඳු අකුසල් වලට කිසි කෙනෙක් දායක වෙන්න එපා. හැම දිනාටම තිරුවන් සරණයි.